උදෑසනම රන්වන් පාටෙන් හිරුගේ උණුසුමත් එක්ක ගිම්හානයේ පාසල් නිවාඩුවත් ආරම්භ වුණා. එංගලන්තයේ ගෙවන අපේ ජීවිතේ මොහොතක් බලන්න අපිත් එක්ක රැඳී ඉන්න. නිවාඩු නිසා අයියා මල්ලිට තුරුළු වෙලා හොඳටම නිදි. අපි අද මොනවද හදන්නේ බලන්න. මේ ලංකාවේ කකුලුව විශ්වාස කරන්න පුළුවන්ද මෙහෙ තියනවා කියලා. ඉතින් අපි රසවත් කකුළු මස් කරියක් හදාගෙන උදෑසන ආහාරයට කිරිබත් පිළියෙල කරලා ගෙවත්තෙන්ම නෙලාගත්ත පුංචි කොච්චි කරල් කිහිපයකුත් යොදාගෙන ලුණු මිරිසක් හදලා ආහාර සකස් කරගත්තා. එන්න අපේ පුංචි ගෙවත්ත බලන්න යන්න. කයලුයි යෙනුලුයි හරිම ආසාවෙන් සෙල්ලම් කරමින් හිටියා. යෙනුල් නම් මිදි පැලයක් හදන්න යන්නේ. එයා හරිම ආස ග්‍රීන් ග්‍රේප්ස් තමා මේ. ගිම්හාන කාලයේ භාජනයක හදලා මිදි පැලයක් පරිස්සම් කරගන්න බැරි හින්දා අපි බිම හදන්න තීරණය කරා. ඉතින් මං එයාට පුංචි හෝල් එකක් හදලා දීලා එයාට හිටවන්න කිව්වා. කයල් බබා තනියම ඩයිනෝසර් එක්ක සෙල්ලම් කරනවා. රාත්‍රී ආහාරයට පුංචි සැන්විච් එකක් හදාගත්තා. දවල්ට බත් ගොඩක් කනවානේ. රෑ වෙනවා කියලා දැනෙන්නෙවත් නෑ. මේ රෑ 8:00ට බලන්න අහස දිහා තාම දවල් වගේ නේද? ගිම්හාන කාලේ ඉර බැහැගෙන යන දසුන හරිම සුන්දරයි. තද රතු පැහැති හිරු බැස යන්නේ රාත්‍රී 9:00ත් පහුවෙලා. අපි හැමෝම FIFA World Cup එකත් බැලුවා. ඉතින් ඔන්න රෑ වෙලා. සතියකට විතර පස්සේ හඳ ලස්සනට පායලා තිබුණා. ඊළඟ වීඩියෝ එකත් බලන්න අපිත් එක්ක ඉන්න. ඔයාලට සුබ දවසක්.